මාත් එක්ක ගොඩක් අය හිටියත් ඇයි මට හිතෙන්නේ මං තනි වෙලා කියලා. මාත් එක්ක ගොඩක් අය ඉන්නවා ඒත් මට හිතෙනවා මං තනි වෙලා කියලා. ඒ තමයි ජීවිතේ ඇත්ත. කියන්නේ ගොඩක් අය හිටියා කියන එකෙන් අපේ තනිකම නැති වෙන්නේ නෑ. ඇත්ත ප්‍රශ්නේ තමයි කොච්චර දායක වුණොත් අනිත් එක්කෙනා ඔබේ ජීවිතේට ඔබට තනිකම නොදැනෙන්නේ. කොච්චර ළඟින් හිටියොත්ද තනිකම දැනෙන්නේ නැත්තේ? මොන විදියට කතා කර කර හිටියොත්නේ? ඇත්තටම අපි ගැඹුරටම ගිහිල්ලා බැලුවොත් තේරෙන දේ තමයි කාටවත් අපේ තනිකම යවන්න බෑ. තනිකම කියන්නේ අපිට ඒ අවබෝධය නොයන තාක්කල් හැම දවසකම තියෙන දේවල් අවබෝධ වුණාට පස්සේ අපිට තනිකම කියන එක එන්නේ නැහැ. තනිකම කියන එකට ඒ අර්ථය හම්බ වෙලා තියෙන්නේ අපි එළිය එක්ක අපිට සම්බන්ධ වෙන්න තියෙන තෘෂ්ණාව තියෙන තාක්කල් විතරයිනේ. එළිය අය ඇසුරු කරන්නේ ඒගොල්ලෝ අපිත් එක්ක කතා කර කර ඉන්න දේවල් අපිත් එක්ක හුවමාරු කරගන්න අපිට ශක්තිය දෙන්න අපේ දුක අහන්න නේ. ඒවට අපේ තණ්හාව තියෙන එකක් තමයි තනිකම සම්බන්ධ ප්‍රශ්නේ. නැත්තම් තනිකම කියන එකක් අවබෝධය ආපු කෙනාට දැනෙන්නේ නැහැ. ධර්මය තමයි ඔබට පරමාර්ථ වශයෙන් පිහිටක්. ධර්මයේ පිහිට වෙනවා කිව්වම ගොඩක් අය හිතනවා ධර්මය බණ අහනවා මම පන්සල් යනවා මම සිල් ගන්නවා එතකොට මගේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි කියලා කියනවා. පිට ලෙඩ හැදෙන එක නවතින්නේ නැහනේ බණ ඇහුවට. එහෙම මේ බණ අහන් ඉන්නවා පැය 24ම ටෙලිවිෂන් එක ගාව ඉන්නේ බණ අහගෙන කියලාම අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ කියන්නේ අපි ලබන අවබෝධය තමයි අපේ රැකවරණය කියලා. නැතුව මේ වෙන බණ පොත් වටේ ගොඩ ගහන් හිටියටවත් නිතර බණ අහා හිටියටවත් නෙමෙයි. ඒ අහන දේවල් අවබෝධ කරගත්තොත් අර එළියේ වෙන සිද්ධි අපිට එච්චර ලොකු ප්‍රශ්න නෙමෙයි. එන අපි දේවල් තේරුම් ගත්තට පස්සේ ඒවා සාමාන්‍ය දේවල් ලෙස තේරෙනවා. එතකොට අපිට මේ තරම් ආස හිතෙන්නෙත් නෑ මේ තරම් තරහ යන්නෙත් නෑ. දැන් අපිට ආස හිතෙනවා තරහ යනවනේ. හොඳට අපිට ඕනි විදියටම වැඩ ටික වෙනවා නම් ආස හිතෙනවද නැත්ද? හොඳට ආසයි හරි කැමතියි අපි. මට ඕන විදියට මං කියපු විදියට. ඒ බලාපොරොත්තු වෙච්ච විදියේ අංක 100ක් දක්වා තිබිලා 10ක් හරි නොවුන නම් අපි නොමුණු වෙල්ලගෙදනේ. මොන දික් කරන් අපි ඉන්නවා. උනේ නැහැ. බලාපොරොත්තු නොවන විදියට උනේ නැහැ. අපිට යම් දවසක තේරුණොත් මම ඕනම මානසික මට්ටමක අන්තවලට යන්නේ මම බලාපොරොත්තු වෙන හින්දා කියලා. ඒ වෙලාවේ තේරුම් ගන්න ඒක ඉවර වෙනවා කියන එක මම අවබෝධ කරන්න ඉන්නේ මම දුක් විඳින්නේ නැහැ ඇත්තට. මගේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ මං අනිත් එක්කෙනාගෙන් හොයන එකට. එතනින් තමයි අපිට රැකවරණය ලැබෙන්නේ. නැත්තම් අපිට හිතෙනවා තනි වෙලා කියලා. නැත්තම් අපිට හිතෙනවා අනාරක්ෂිතයි කියලා. සල්ලි තිබුණත් අනාරක්ෂිතයි කියලා හිතෙනවා. පිරිස හිටියත් අනාරක්ෂිතයි කියලා හිතෙනවා. තේරුම් අරන් නැත්තම්. මොකද සල්ලි වලට විසඳන්න බැරි ප්‍රශ්න මේ ජීවිතේ කොට තියෙනවානේ. කොට තියෙන. වටේ පිටේ ගොඩාක් අය හිටියට විසඳෙන්නේ නැති ප්‍රශ්න කොච්චර තියෙද? තේරුම් ගත්තොත් ඔය ඔක්කොම ටික අසහනය ගෙනල්ලා දෙන්නේ නැතුව සාමාන්‍ය සිද්ධි විදියට තේරෙනවා කියලා තමයි බුදුදහම අපිට උගන්වන්නේ. ඒක පුහුණු වෙන්න ඕනේ. මාත් පුහුණු වෙනවා. අපි ඒක පුහුණු වෙන්න ඕනේ. ඒ විදියට තේරුම් ගන්න පුහුණු වෙන්න ඕනේ.